හරි බලමු අපි ගිය අවුරුද්දේ පේපරේ කොහොමද කෙටි ප්‍රශ්න 10 ඇවිල්ලා තියෙන්නේ කියලා. ගුවන් විදුලි නාලිකාවක ගීත දත්ත සමුදායේ එක් ගීතයට අනන්‍ය හඳුන්වනයක් ඇතලු. ඊට අමතරව ගීතයේ නම සහ හිමිකරුවන් පිළිබඳ විස්තරද ආචායනය කරනවලු. මේ කියනවා ගීතයක් වාදනය වන සෑම අවස්ථාවකම සඳහාම එහි එක් හිමිකරු රුපියල් 100 බැගින් ගෙවනු ලැබේලු. එක් මාසයකදී ගීත හිමිකරුට නිසි පරිදි ගෙවීම සිදු කිරීම සඳහා ගුවන්විදුලි නාලිකාව විසින් එක් දිනේ වාදන ගීතවල සෝන් ID එක දත්ත ගබඩාවේ තැන්පත් කර ගන්නවලු. අවශ්‍ය දත්ත සැකසීමෙන් පසු මෙම් පද්ධතියෙන් ලබාගත හැකි එකිනෙකට වෙනස් තොරතුරු දෙකක් ලියන්නලු. ඉතින් මේක ඇත්තටම වෙන දෙයක්. මේකෙදී දැන් අපි හිතමු උදාහරණයක් අමරදේව කියලා. අමරදේවගේ දැන් අපි හිතමු උදාහරණයක් මාර්තු මාසේ පළවෙනි දින මාර්තු මාසේ 31 වෙනිදා වෙනකන් ගීත කීයක් ප්ලේ වුණාද ඊට පස්සේ යාට කතෘ අයිතිය වගේ කොටසක් ගෙවන්න ඕනේ. එතකොට මේකෙත් තියෙනවා අපිට ලබාගත හැකි තොරතුරු දෙකක් අහන්න. එතකොට එකක් ලියන්න පුළුවන් ගීතේ ක්‍රියාත්මක වාර ගන්න. නේද? ගීතේ ක්‍රියාත්මක වාර ගන්න. ඊළඟට මෙයාට ගෙවිය යුතු මුදල මෙයාට කොච්චර මුදලක් ගෙවනවද? සහ වැඩියෙන්ම ක්‍රියාත්මක වුණු ගීතේ කුමක්ද? අන්න ඒ වගේ ඒවා අපිට තොරතුරු විදියට හොයාගන්න පුළුවන්. බලන්න අර කලින් අවුරුද්දේ පේපරේ හා සමාන ප්‍රශ්නයක් තමයි එන්නේ. ඒක දෙවෙනි එක අහනවා ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් HDMI කේබල් එකකින් සම්බන්ධ කරන යොදා ගන්න කැවිනිය මොකක්ද කියලා. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ HDMI එක. දැන් ගිය අවුරුද්දේ පේපරේ VGA එක. ඊට කලින් අවුරුද්දේ පේපරේ VGA. මේ පාර අහනවා HDMI. HDMI කියන්නේ අතරම B එක. ශ්‍රව්‍ය හා දෘශ්‍ය දත්ත දෙකම ගමන් කරන්න පුළුවන්. RJ45 කේබලය සම්බන්ධ කරන්න මොකටද කියලා අහනවා ඒ කැවිනියට. 85 ද්විමේය සංඛ්‍යා පාඩපත් කරන්න බලන්න අර කලින් පේපරේ වගේම ටිකක් තියෙන්නේ. ඒකෙත් ඔය වගේම තුන්වෙනි ප්‍රශ්නේ ගානක් තිබ්බා. මේකෙත් තියෙන ගානක්. 85 දෙකෙන් බෙදා යන්න තියෙන්නේ ඉතින්. එතන 4යි 42යි ඉතිරි 1යි 21යි ඉතිරි බිංදුවයි 10යි ඉතිරි 1යි ආයි 5යි ඉතිරි බිංදුවයි ආයි 2යි ඉතිරි 1යි 1යි ඉතිරි බිංදුවයි බිංදුවයි ඉතිරි 1. පැත්තටම උත්තරේ එන්නේ 1.1 දෙකේ පාදේ. මෙයා සරල ගණන්. ඊට පස්සේ දෙනවා and not සහ or ගාර භාවිතා කර මෙන්න මේ බූලියානු ප්‍රකාශනය ලබා ගන්නලු. එහෙමනම් අපිට දීලා තියෙනවා p සමානයි c බාතන a.b බහ. මේ අපි විසඳන්නේ 4 වෙනි ප්‍රශ්නේ. මෙන්න මෙයාව මෙන්න මේ ద్వාර තුනෙන් අදින්නලු. ඔයාලට මෙන්න මෙයාව හදා ගන්න පුළුවන්. a.b බහ. a කියලා කෙනෙක් ගන්නවා B කියලා කෙනෙක් ගන්නවා Bව නොට් එක කරා යවනම් B බා. ඒක ඇන්ඩ් එකකින් සෙට් කරනම් මේ දෙන්නව අන්න අපිට හම්බෙනවා A.B බා. හරිනේ. දැන් අපිට C බා කෙනෙක් වරම් මේ දෙන්නව එකතු කරගත්තම ඉවරයිනේ වැඩේ. එහෙනම් C ව ගත්තා නොට් එකකින් යවුවා C බා මේ දෙන්නව අරගෙන OR එකකින් යවුවනම් අපිට අවසන් ප්‍රතිඵලය P ගන්න පුළුවන්. අනිවාර්යෙන් P ආදාන මේ මැද ක්‍රියාවලිය වෙන ලියන්න අවශ්‍ය නැහැ. ආදාන තුන සහ අවසන් ප්‍රතිදානය ලියලා තියෙන්න ඕනේ සම්පූර්ණ ලකුණු හම්බ වෙන්න. ඊළඟ මෙන්න මේ ප්‍රශ්නේ ඇත්තටම අවුල් සහගත ප්‍රශ්නයක්. මේක ඇත්තටම නිවැරදි පිළිතුරු නෑ. හරිද? ඒතර අපි මේ තියෙන පිළිතුරු ගලපගෙන උත්තරේ සාකච්ඡා කරගමු. පරිගණකය පණ ගැන්වීමට සියලු දෘඩාංග පරීක්ෂා කර ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වන බවට තහවුරු කරගනී BIOS තමයි දාන්න වෙන්නේ. මොකද යෙදුම් මෘදුකාංග වලින් එක් කරන්න බෑනේ. යෙදුම් මෘදුකාංගන්නේ පරිශීලක අවශ්‍යතාවය මත පරිගණක ස්ථාපනය කරන මෘදුකාංගය. යා දෘඩාංග පරීක්ෂාවක් කරන්නේ නැහැ. දැන් Zoom WhatsApp කියන්නේ යෙදුම් මෘදුකාංග. අපේ අවශ්‍යතාවය මත ස්ථාපනය කරන ඒවා. ඉන්පසු මෙහෙයුම් පද්ධතිය මේකෙදී අපිට දෘඩ ඩිස්කයට නෙමෙයි එන්න ඕනේ. ප්‍රධාන මතකයට කියලා. ඇත්තට මේක ප්‍රධාන මතකය කියලා නෑ. මතකයට ප්‍රවේශණය කරේ කියලා තමයි එන්නේ. එය පරිගණකයේ ක්‍රියායන ධාවනය වීමට අවශ්‍ය මූලික පරිසරය සකසයි. ඉන්පසුවේ පරිශීලකයාට පරිගණකයට පූර්ණය වීමට අතුරු මුහුණතක් ලබා දෙයිලු. පූර්ණය වීමෙන් පසු පරිශීලකයා ක්‍රියායන කිහිපයක් ආරම්භ කළ හැක. එම ක්‍රියායනවල විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා පරිගණකයෙහි BIOS කලින් ලිව්වනේ අනිකුත් කළමනාකරන කටයුතු සඳහා මෙහෙයුම් පද්ධතිය අවශ්‍ය පරිදි ධාවනය වේ. ඇත්තට මේක අර හරි පිළිතුරු නැති ප්‍රශ්නයක් අර වගේ තැන් වලට ගැලපෙන පිළිතුරු නැහැ. අපි මම ඒකයි කිව්වේ ගලපගෙන උත්තර ටික එතන දාගමු කියලා. 6. වදන් සැකසුම් මුදුකාංගයේ භාවිතවන මෙබලම් කිහිපයක් තමයි අහන්නේ. මෙබලම් දෙකයි වාට ලියන්න කියන්නේ never stop learning because life never stop teaching. ඒක නම් ඇත්ත කතාවක්. ඒතර මේකෙදී එකක් අක්ෂර
ඔක්කොම කැපිටල් අක්ෂර වෙලා. එක්ක ඔයාලට V මෙවලම ලියන්න පුළුවන්. ඊළඟට අකුරු ඉටැලික් වෙලා තියෙන Q මෙවලම ලියන්න පුළුවන්. අන්ඩර්ලයින් වෙලා තියෙන R මෙවලම ලියන්න පුළුවන්. ඒ හැර වෙන කිසිම මෙවලමක් ලියන්න බෑ. මෙවලම් දෙකයි ලියන්න කියලා තියෙන්නේ. ඒතකොට දෙකයි ලියන්න වැඩිපුර මෙවලම් ලියන්නේ නැහැ. ඒතකොට බෝල්ඩ් කරලා නැපී මෙවලම් කිසිම අවස්ථාවකට ලියන්න බෑ. QRV 3න් 2ක් ඔයා ලියවිලා තියෙන්න ඕනේ. QRV 3න් 2ක්. ඊළඟට 8 වෙනි ප්‍රශ්න 7 වෙනි එක සමර්පණයක A සිට D දක්වා ලේබල් කර ඇති වගන්ති හරිද වැරදිද කියලා ඔයාලට ලියන්න තියෙන්නේ. කදා පිරිසැලසුම මාතෘකාව මෙන්න මේ කදා පිරිසැලසුමේ මාතෘකාවක් පාට බුලට් කිහිපයක්. ওই පාට බුලට් කියන්නේ අක්ෂර සහ බුලට් කියන්නේ මේ අංකිත නොවන ලිස්ට් එකක්. බුලට් ලිස්ට් එකක් කියලා කියන්නේ. චිත්‍රක දෙකක් ඇතුළත් කිරීම භාවිතා කරන්න පුළුවන්. ඒක හරියටම හරි. ඉලෙක්ට්‍රොනික සමර්පණයකට දෘශ්‍ය සන්දාර ඇතුළත් කළ නොහැකලු. වැරදිනේ. ප්‍රසන්ටේෂන් එකට ඇනිමේෂන්, වීඩියෝ, ශබ්ද, පින්තූර ඕනම දෙයක් ඇඩ් කරන්න පුළුවන්. ඒතර B ප්‍රකාශනයේ වැරදි. දිගු වාක්‍ය බොහෝ ගණනක් එක් කතාවකට එකතු කිරීමේ යහපත්ය. වැරදිනේ. කලින් අවුරුදු වෙපිර අපික පේලි 6ක් 9ක් අතර සීමා වෙන්න ඕනේ කියලා. ඒතර දිගු පේලි සංඛ්‍යාවක් ඇඩ් කරන්නේ නැහැ. ඒතර වැරදි. කදා සැකසීමට පෙර සමර්පණයේ පරමාර්ථයේ කාල සීමාව සහ අපේක්ෂිත සහභාගී වන්නන් සලකමින් සැලසුම් කිරීම සුදුසුයි. ඒක හරියටම හරි. ප්‍රේක්ෂකයාගේ අරමුණු ඉලක්කගත වෙන්න ඕනේ. සමර්පණයේ පවත්වාගෙන යන කාල සීමාව තුල අපිව ඇද බැඳගෙන තියාගන්න ඕනේ. අන්න එහෙනම් D ප්‍රකාශනය හරි. එහෙනම් A හරි, B වැරදි, C වැරදි, නැවත D හරි. ඊළඟ 8 වෙනි ප්‍රශ්නේ. පරිශීලකයා විසින් නම් කරන ලද පාට ගොනුවක අක්ෂර වින්‍යාස පරීක්ෂා කිරීමට ක්‍රමලේඛයක් ලියනවලු. ක්‍රමලේඛයේ වැරදි වචන සඳහා යෝජනා ඉදිරිපත් කළ යුතු අතර ඒ සඳහා පරිශීලකයාට අවශ්‍ය දේ කළ යුතුය. ඒ සඳහා ඇන්දි ගැලීම් සටහන දකුණු පසින් දැක්වේ. පීසර යූතෙක් ආදේශක වලට ගැලපෙන පිළිතුරු ටික හොයාගන්න කියලා තියෙනවා. ඒතර මේක වෙන්නේ ලේඛනයක අක්ෂර වල නිරවත්තා පරීක්ෂා කරන එකේ ක්‍රියාවලිය තමයි අතර මේ දීලා තියෙන්නේ. ගොනු නාමය අපි ඔන්න ඇතුළත් කරා. ඊට පස්සේ අපි ගොනුව විවෘත කරගන්න ඕනේ. ෆයිල් එක ඕපන් කරගන්න ඕනේ. එහෙනම් එන්න ඕනේ P ට එන්න ඕනේ ගොනුව විවෘත කර ගැනීම P ට E. මම ගත්ත දේ මෙතනම ලියන්නම්. P ට E එන්න ඕනේ. ගොනුව විවෘත කරගන්න. ඊට පස්සේ ඔන්න වචනය කියවනවා. ඔන්න Q ට කොන්දේසියක් තියෙන්නේ. එතන කොන්දේසියට එන්න එක්ක A දාන්න පුළුවන් එක්ක C දාන්න පුළුවන්. හිතන්න අපි A දැම්මොත් A දැම්මොත් වෙන අවුල තමයි Q ට A දැම්මොත් වචනේ නිවැරදිද? හිතන්න පළවෙනි වචනම නිවැරදි වුණොත් ඔව් යටතේ අවසානයට යනවා. එහෙම වුණොත් මේක එලින්සර නිවැර වෙනවනේ. ඒතර ඉතුරු වචන ටික ස්කෑන් කරන්න වෙන්නේ නැහැ. එහෙනම් A දාලා හරියන්නේ නැහැ. C තමයි දාන්න වෙන්නේ. එහෙනම් Q ට C. ගොනුවේ නිමාවද? ගොනුව ඉවරද? නෑ. ගොනුව ඉවර නෑ. එහෙනම් අන්න R කොන්දේසියට එනවා. අන්න එහෙනම් ඉතුරු කොන්දේසි දාන්න පුළුවන් R ට වචනය නිවැරදිද? එහෙනම් A. වචනය නිවැරදිද? වචනය නිවැරදි නම් ඊළඟ වචනයට යනවා. වචනය වැරදි නම් යෝජනාව හොයාගන්න. ඇයි වැරදින්නේ? යෝජනාව ඊට පස්සේ අපි මුද්‍රණය කරගන්න ඕනේ. එහෙනම් යෝජනාව මුද්‍රණය කරනවා F. මුද්‍රණය කළා පරිශීලකයාගේ ආදානය ගන්න ඕනේ. ඇයි මේ වචනේ වැරදුනේ? පරිශීලකයාට ආදානය කරගන්න ඕනේ. එහෙනම් D. ඊට පස්සේ පරිශීලකයට අවශ්‍ය දේ කරන වචනේ නිවැරදි කරන්න ඕනේ. එහෙනම් B. ඊළඟට අවශ්‍යතාව හඳුනා ගැනීම පද්‍ය සංගත ජීවන චක්‍රයේ පළමු පියවරලු 2 3 4 5 පියවර අනුපිළිවෙලින් ලියා දක්වන්නලු. අවශ්‍යතාව හඳුනාගත්තා. ඊට මොකද කරන්නේ? විසඳුම සැලසුම් කරනවා, විසඳුම කේතකරණය කරනවා, විසඳුම් පරීක්ෂාව දෝෂිවත් කරනවා, පද්ධතිය පිළිටවනවා. අපිට 2 3 4 5 පියවර ටික විතරයි ලියන්න කියලා තියෙන නඩත්තුව අදින ලියන්න කියලා නැහැ. මූලාදර්ශය භාවිතා වෙන්නේ SDLC කුමන පියවරේද කියලා අහනවා. අවශ්‍යතාව හඳුනා ගැනීම. අවශ්‍යතාව හඳුනා ගැනීමේ තොරතුරු එක්රැස් කර ගැනීමේ ක්‍රමවේද පහෙන් එකක් තමයි ඕක. මූලාදර්ශ කියලා කියන්නේ. එහෙනම් පළවෙනි අවස්ථාවේදී හම්බ වෙන්නේ. පහත දැක්වෙන ඊටවල් ශීර්ෂක සලකන්නලු. ඔය 2cc BCC ගැන ඔයගලන්ට හොඳ කතන්දරයක් මම කියා දීලා දිනවා. කළු වීදුරු ආපු කාර් එකේ කතන්දරේ. ඒක හොඳට ඔළුවේ තියාගෙන යන්න. ඒතකොට 2cc කියන්නේ කළු වීදුරු කාර් එකේ එළියේ ඉන්න සෙට් එක. BCC කියන්නේ කළු වීදුරු කාර් එකේ ඇතුළේ ඉන්න සෙට් එක. ඒතර එළියේ ඉන්න අයට ඇතුළේ ඉන්න කෙනාව පේන්නේ නැහනේ. ඒ කියන්නේ 2 එකටයි CC එකට කවදා BCC ඔ පේන්නේ නැහැ. හැබැයි ඇතුළේ ඉන්න කාර් එකේ ඇතුළේ ඉන්න අයට එළියේ ඉන්න අය පේනවා. එහෙනම් BCC එකේ ඉන්න අයට 2 හා CC ඔ පේනවා. සහ
2 එකේ CC එකේ ඉන්නට දෙගොල්ලන්ගේ පේන එක ලියන කොහොමද ඉන්නේ? ඒ දෙගොල්ලන්ගේ පේනවා. හැබැයි මතක තියාගන්න BCC කාණ්ඩේ ඉන්න තව කවුරු හරි ඉන්නවා නම් ඒකෙම ඒ දෙන්නව පේන්නේ නැහැ. ඔන්නක වැදගත් කරුණක්. BCC කාණ්ඩේ ඉන්නවා නම් තව කවුරු හරි ඒ දෙන්නව පේන්නේ නැහැ. හරි. රියාස් C තැබල් පණිවිඩයේ මූලික ලබන්න අය. ඒක හරියටම 2 එකේ තමයි රියාස් ඉන්නේ. යා මූලික ලබන්න. ෂෙරෝන්ට T තැවල් පණිවිඩය ලැබුණු බව රාජා දකිලු. ෂෙරෝන් ඉන්නේ BCC එකේ. එතකොට රාජා ඉන්නේ CC එකේ. එතකොට රාජට පේනවද ෂෙරෝන්ට යවුවා කියලා? නෑනේ. එතකොට ඒ ප්‍රකාශනය වැරදි. E තැවල් පණිවිඩය සමන්ටත් යවුණු බව රියාස්ට පේනවලු. ඒක හරිනේ. සමනු රියාසුයි 2 එකේ CC එකේ ඉන්නේ දෙගොල්ලන්ගේ පේන ගැටලුවක් නෑ. 2 හා CC ස්ථාන සිට සැමටම එකිනෙකාගේ විද්‍යුත් තැපැල් ලිපින පෙනේ. ඒකත් හරියටම හරි. ඒ දෙගොල්ලන්ගේ පේනවා. එහෙනම් බලන්න හරිම ලේසි ප්‍රශ්න ටිකක් තියෙන කෙටි ප්‍රශ්න 10ට ඔයාට ලියා ගන්න පුළුවන්. ඒක නිසා බය නැතුව ගිහිල්ලා විභාගෙට ලියන්න. අනිවාර්යෙන් ඔයාට IT වලට ඒකත් දාන්න පුළුවන්. මං මහන්සිලා කැපේලා ඕගලන්ට ඉගෙනනවා වගේම ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ ප්‍රතිඵලය හොඳටම දාලා පෙන්නන්න ඕනේ. උතර මං ඔය අනුමාන ප්‍රශ්න කියලා එනේව නෙමෙයි. ඕගලන්ට ගිය අවුරුදු පේපර් වල ප්‍රශ්න තමයි සාකච්ඡා කරේ. මොකද මම දන්නවා ඒ හා සමාන පේපරයක් තමයි එන්නේ. ඒකෙත් ඔයාට ඕන කරන කොටස් ටික තමයි මම ඔය සාකච්ඡා කරේ. හරිද? දැන් ක්‍රමලේඛන ප්‍රාණමේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඔය වීඩියෝ ගොඩක් අය බලන්නේ නැහැ. මම දන්නවා අනිවාර්යයෙන් ඒ කොටස බලන්නේ නැහැ. කීප දෙනෙක් බලලා දේශ ක්‍රමලේඛන ප්‍රශ්නයක කැමති යනවා. ඒක වෙනම ප්‍රශ්නයක් විතර දැම්මේ. එතකොට ඒක ඔයගලන්ට කැමති නම් බලන්න පුළුවන්. ඒකත් අයිඩියා එකක් අරගෙන මොකද ක්‍රමලේඛන ප්‍රශ්නේ අවුරුද්දෙන් ලේසි කරලා තියෙනවා. මොකද ළමයි කරන්නේ නැති නිසා. ඒ නිසා පොඩි අයිඩියා එකක් ගන්න මේ වීඩියෝ එකත් බලන්න. හරි. අපි ක්‍රමලේඛන ප්‍රාණමේ ප්‍රශ්නයටත් යමු.